සුබලුත් අවුරුද්දක් සියලුම කටකලක්න හිමි අයට කටකලක්නයට 2026 වර්ෂය කොහොමද කියලා කියන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් කටකලක්න හිමියෝ සංවේදී දැඩි කරුණාගුණයෙන් යුක්තව පවුලට ඊටාම සම්බන්ධ බැඳියාවක් පවත්වන ඒ වගේම තමයි ඊටාම දීර්ඝව ගැඹුරුව සිතන ලග්නයක්. එතකොට මේ සාමාන්‍ය ස්වභාවයට අමතරව 2026 වර්ෂයේ ඔබට මව්පියන්ගේ වැඩිහිටියන්ගේ පවුලේ සමාජිකයන්ගේ පවතින සම්බන්ධයටත් වඩා වැඩි සම්බන්ධතා සහ වගකීම් දරන්න වෙනවා. ඒ වගේම තමයි පවුලේ නායකත්වය ඔබට අනිවාර්යෙන් හිමි වෙනවා වගකීම් දැරීමේදී. ඒ වගේම තමයි පවුලෙන් පරිබාහිර අය සම්බන්ධ දුක් ගැනවිලි එතකොට ඒ අයට උපස්ථාන කිරීමට ඔබට මේ 2026 වර්ෂය යොදවන්න වෙනවා. ඒ වගේම තමයි රැකියාව ගැන කතා කරනකොට රැකියාවේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමට ඔබට හැකියාව පවතිනවා 2026 වර්ෂයේ. ඒ වගේම තමයි කළමනාකරණය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආහාර, හොටෙල්, නාවික, ගෘහ ශේෂ්ත්‍රවල වැඩ කරන අයට රැකියාව සම්බන්ධ වාසිදායක තත්ත්වයන් 2026 වර්ෂයේ නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි වැඩ චුට්ටක් වැඩිවීමේ හැකියාව තියෙනවා. ඔබ කරන රැකියාව අනුව ඔබට පැවරෙන රාජකාරී සහ රාජකාරීවල වගකීම 2026 වර්ෂයේ පෙර වර්ෂවලට සාපේක්ෂව වැඩිවීමක් සහ ප්‍රධානීය ඔබ කෙරේ විශ්වාසය තබලා වැඩ පොඩ්ඩක් වැඩි කරලා දෙන එක මේ 2026 වර්ෂයේ සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මුදල් අතින් කතා කරනකොට ආදායම සෙමින් වර්ධනය වෙනවා. නමුත් විශ්වාසදායක ලෙස වර්ධනය වීම වෙනවා අවදානමක් නැතුව. ඒ වගේම තමයි නිවාස ඉඩම් පවුල් දේපල සම්බන්ධ ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ඒවා වාසිදායක වෙන්නේ නැහැ, වාසිදායක වෙනවා. ඒ වගේම තමයි පවුල වෙනුවෙන් ඔබට යම් වියදමක් දැරීමට 2026 වර්ෂයේ තුල සිද්ධ වෙනවා. පවුල ඥාතීන් ඒ වගේම තමයි මම ඉස්සරලා කතා කරපු සමාජය වෙනුවෙන් ඔබට වියදම් කිරීමේ හැකියාවක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි කතා කරොත් ආදරය සහ විශ්වාසය සම්බන්ධව, ආදරය සහ විවාහය සම්බන්ධව කතා කරොත් 2026 වර්ෂයේ හැඟීම් මත ආදර සම්බන්ධතා ගොඩ නැගීම සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ දැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඔබට ඔබගේ පවුලට, ඔබගේ අධ්‍යාපන සුදුසුකම් වලට ඊට අමතරව පවත්වාගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙන සම්බන්ධතාවල පවත්වාගෙන යන්න. නැත්නම් හැඟීම් එක්ක සම්බන්ධතා ගොඩ නැගීමේදී අනෙකුත් කාරණා සම්බන්ධ අවධානය ඔබ යොමු කරන්න ඕන. ඒ වගේම තමයි ඒ සම්බන්ධතාවලදී විශ්වාසය සහ ආරක්ෂාව සම්බන්ධව ඔබ අවධානය යොමු කරන්න ඕන සම්බන්ධතා පවත්වා ගන්නකොට. ඒ වගේම තමයි ආධාර සම්බන්ධතා එකකට වැඩිය පවත්වා ගන්නවා නම් ඒ සම්බන්ධව ඔබ අවධානය යොමු කරන්න වෙනවා. ඊට පස්සේ විවාහය සම්බන්ධ කතා කරනකොට විවාහය සතුටුදායකයි. ඒ කියන්නේ ඔබ විවාහ වෙලා ඉන්නවා නම් විවාහ ජීවිතය සතුටුදායක මට්ටමින් පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දරුවන් සම්බන්ධ සතුටුදායක පුවත් ඔබට ලැබෙන්න ඉඩකඩ තියෙනවා 2026 වර්ෂයේ. නමුත් ඔබ පවුල සම්බන්ධව අධික සංවේදී තත්ත්වවලට මුහුණ දෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඔබ පවුල් සමග කටයුතු කිරීමේදී මධ්‍යස්ථව කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ වර්ෂ අවසානයේ ඔබට සිදුවෙන පරිවර්තන කීපයක් මම කිව්වොත් අතීත සිතුවිලි ඉඩ හැරෙන්න. ඒ කියන්නේ අතීත සිතුවිලි ඔබ හිතාගෙන හිටියානම් අතීත මොනවා හරි දෙයක් පවත්වාගෙන ආවනම් ඒ දේවල් නැති වෙලා යනවා 2026 වර්ෂයේදී. ඒ වගේම තමයි මිනිස්සුන්ට සමාව දෙන්න පුරුදු වෙනවා. ඒ වගේම තමයි සියලුම සුවවලට වඩා මනෝ සුවය වැදගත් කියන පණිවිඩය ඔබ 2026 වර්ෂය තුළ ඔබ විසින්ම ඔබට ලබා දෙනවා. ඒ වගේම තමයි 2026 වර්ෂයට මට ලබා දෙන්න පුළුවන් උපදේශ කීපයක් කියන්නේ ගොඩක් වෙලාවට ආදරය කියන්නේ ඔබේම කර ගැනීම නෙවෙයි, දුක බෙදා ගැනීම
සහ දුක සතුට බෙදා ගැනීමත් ආදරය කියන එක ඔබට වැටහෙනවා 2026 වර්ෂය අවසානයේ. ඊට පස්සේ මුදල් සම්බන්ධව කතා කරනකොට ඔබට මේ 2026 වර්ෂය අවසානයේ මුදල් වියදම් කිරීමට මුදල් ගන්න තියෙන මැලිකම නෙවෙයි වැදගත් වෙන්නේ සැලසුමකට අනුව මුදල් ආයෝජනය කිරීම, ඉතිරි කිරීම කියන එක ඔබට 2026 වර්ෂය තුල අවබෝධ වෙනවා. ඒ වගේම තමයි සමස්තයක් විදිහට කටකලග්න හිමියන්ට කියන්න තියෙන 2026 වර්ෂය මනස සංසුන් කරගෙන ජීවිතය ස්ථාවර කරගන්න වාසනාවන්ත වර්ෂයක් තමයි 2026 කියන්නේ කටකලග්න හිමියන්ට.